ආකාශ විශ්ද 501ද අද වීඩියෝ එකෙන් බලමු මොනවාද මේ කැමරා වලට පාවිච්චි කරන quick release systems කියලා. ඉතින් මේ ඔක්කොම වගේ quick release systems design කරලා තියෙන්නේ dovetail ක්‍රමයට. dovetail කියන්නේ ගොඩක් ඉතිහාසයක් තියෙන ගොඩක් පැරණි ක්‍රමයක් මේ ලී එහෙම join කරන්න. ඉතින් මේ ක්‍රමයට තමයි මේ ඔක්කොම design කරලා තියෙන්නේ. ඉතින් අපේ systems වල තියෙන පොඩිම system එක තමයි ආකාශ විශ් system එක. ඉතින් මේකේ design එක ගත්තොත් එහෙම අපිට simple design එකක් තියෙන්නේ. අපිට plate එකක් ලැබෙනවා. ඒකට clamp එකක් ලැබෙනවා. ඒ plate එක clamp එක ඇතුලේ මෙහෙම slide කරන් තියෙන්නේ. අපිට මෙහෙම කටු දෙකක් තියෙනවා දෙපැත්තෙන්. ඒ දෙක ඇතුලේ slide කරලා lock කරන්න පුළුවන්. මේක අපිට සමහර clamps වල අපිට ඩයිසින් ලැබෙනවා. උඩින් ඉඳන් පල්ලෙහාට drop කරලා lock කරන්න පුළුවන් ඒවත්. ගොඩක් ඒවා තියෙනවා slide කරන්න විතරයි පුළුවන්. ඉතින් මේ system එක ගත්තොත් ඉතින් ගොඩක් වෙලාවට photographers පාවිච්චි කරනඳ මේක ගොඩක් වෙලාවට ball head එක දකින්න ලැබෙනවා. ඒ වුණාට ආකාශ විශ් system එකම තමයි තියෙන්නේ. අපි අලුත් DJI Ronin මම හිතන්නේ S2 එකකින් පස්සේ ආපු ඔක්කොගෙම වගේ ආකාශ විශ් system එකක් තියෙනවා. ඉක්මනට කැමරා එක plate එකෙන් ගලවන්න. අපිට ඊළඟට හම්බ වෙන්නේ Manfrotto 501 system එක. මේක 1990 Manfrotto විසින් තමයි introduce කරේ. ඉතින් මේක video production වලට ගොඩක් භාවිතා වෙන්න හේතුව තමයි මේ plate එකේ තියෙන දිග. ඉතින් අපි tripod එක කැමරා එක balance කරද්දී මේ plate එක එහෙට මෙහෙට slide කරලා කැමරා එක ලේසියෙන් balance කරන්න පුළුවන්. ඒ වගේම තමයි ආකාශ විශ් එකකට වඩා මේකේ වැඩිපුර weight එකක් තියෙන කැමරා එකක් දාන්න පුළුවන්. ඉතින් මේ system එක බැලුවත් අපිට ආකාශ විශ් වගේම plate එකයි clamp එකයි ලැබෙනවා. මේකේ විනසර් තියෙන්නේ ආකාශ විශ් වලට පොඩ්ඩක් විශාලයි. ඒ වගේම තමයි මේකේ locks හම්බ වෙනවා. ඉතින් කැමරා එක හදිස්සියේ එළියට වැටෙන්න, slide වෙලා එළියට වැටෙන්න තියෙන ප්‍රවණතාවය ගොඩක් අඩුයි. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ systems ඔක්කොම dovetail ක්‍රමයට, ඒ කියන්නේ general term එකක් විදිහට හඳුන්වන dovetail ක්‍රමයට design වුණාට අපි video production වලට ආවහම dovetail plate එක කියලා වෙනම plate එකක් තියෙනවා. ඉතින් ආකාශ විශ් එක 501 ඒ වගේම dovetail. ඉතින් dovetail plate එක අපිට එක එක දිගවල වලින් ලබා ගන්න පුළුවන්. ඒක ඉතින් කැමරා එකේ බර අණුව ඒ දිග යූස් කරලා අපිට කැමරා එක ස්ලයිඩ් කරලා ලේසියෙන් බැලන්ස් කරගන්න පුළුවන්. ඉතින් මේ dovetail ක්‍රමයේ තියෙන්නේ ඇත්තටම ගොඩක් ලොකු කැමරාස්, බර කැමරාස් ලේසියෙන් tripod එකක බැලන්ස් කරගන්න පුළුවන්. ඉතින් අනිත් systems ඔක්කොගෙම plate එක කැමරා එක හයි කරාට dovetail system එකේ plate එක tripod එකට හයි කරන්නේ. මොකද clamp එක ඉන්නේ කැමරා එකේ side එකට. අපිට ඊළඟට හම්බෙන්නේ VCT system එක. VCT කියන්නේ video camera technology කියන එක. මේ system එක Sony වලින් broadcast cameras වගේ ලොකු cameras වලට introduce කරපු system එකක්. අද ඉන්ඩස්ට්‍රි එකේ මේක තමයි ස්ටෑන්ඩඩයිස් සිස්ටම් එක. ඉතින් මේ වගේ quick release systems තමයි අපිට වැඩිපුරම ඉන්ඩස්ට්‍රි එකේ දකින්න ලැබෙන්නේ. ඉතින් මේවා තව additional features add කරලා එක එක companies වලින් introduce කරපුවා තියෙනවා. side load එක කරන්න පුළුවන් ඒවා තියෙනවා. drop in load කරන්න පුළුවන් ඒවා තියෙනවා. ඒ වගේ ගොඩක් features add කරපු එක එක variations තියෙනවා. ඉතින් මේක තමයි basicම systems ටික. ඉතින් ඔයා පාවිච්චි කරන්නේ